තියෙනවා මෙටා කියන එක ක්ලික් කරොත් මේ අදාළ ෆයිල් එකට අදාළ ඒක ඇදලා තියෙන ඩේට් එක ෂූට් කරලා තියෙන කැමරාව ඊට පස්සේ ලෙන්ස් එක මොකද්ද මේ ඩේටා ටික ඕගලන්ට පෙන්වනවා. හරිද? ඊට පස්සේ ඇට්‍රිබියුට් එක මේක ක්ලික් කරාට පස්සේ ඕගලන්ට මෙන්න මෙතන ලේබල් කරලා තියෙන ඒවා තියෙනවා නා ලේබල් එකෙන් ඕගලන්ට මෙන්න මෙතනින් පෙන්වනවා. හරිද? ඒ කියන්නේ නිකන් සරලවම ගන්න මෙහෙම අපිට ලේබල් කරන්න පුළුවන් මේක ඇතුලේ අපිට මෙතනින් ගිහිල්ලා ඉවරලා ඉතින් අපිට මෙන්න මෙතනින් මේ විදිහට ලේබල් කරගන්න පුළුවන්. හරිද? අපි මෙතන ඇට්‍රිබියුට් එක ඇතුළට ආවිල්ලා මේක ක්ලික් කරොත් අන්න අර ග්‍රීන් ලේබල් කරපු එක මෙන්න මෙතන පෙන්නනවා. හරි. ඒ විදිහට මේක ඇතුලේ ලේබල් කරගන්න පුළුවන්. මේක ඇතුලේ මම රෙකමන්ඩ් කරන්නේ ලේබල් කරන වැඩේ හේතුව ඒ කියන්නේ අර අපි අර බ්‍රිජ් එකෙන් කරපු වැඩේ මෙතන කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ ඒ කියන්නේ දැන් අපි ඕගොල්ලෝ සරලවම ගත්තොත් එහෙම මෙතන ෆොටෝ 1000ක් දැම්මොත් මෙන්න මෙතන මෙන්න මේ ඩේටාබේස් එක ඇතුලේ ඔය ෆොටෝ 1000ක ඉන්ෆර්මේෂන් සේව් වෙනවා. හරිද? එතකොට අමතර ස්පේසස් ඕගොල්ලන්ට මෙතනදී යනවා. මෙතනදී කරන වැඩේ තමයි එඩිට් කරන්න ගන්න අවශ්‍ය ෆොටෝස් 5ද 10ද 50ද ඒ ටික සිලෙක්ට් කරගෙන වෙනම ෆෝල්ඩර් එකකට ඇතුලට දාගන්නවා. දාගෙන අපි අර කිව්වා වගේ කැටලොග් එකක් හදාගත්තට පස්සේ කැටලොග් එකේ තියෙන්නේ අදාළ ෆොටෝස් ටික විතරයි. ඒතොර වෙන අමතර ෆොටෝස් යන්නේවත් වෙන ස්පේස් එකක් යන්නේවත් වෙන ෆයිල්ස් හදන්නේවත් වෙන්නේ නැහැ. අන්න ඒක යන්නේ ගොඩක් වෙලාවට බ්‍රිජ් එකෙන් ලේබල් කරලා එතනින් ෆයිල් ටික සෝට් කරගෙන ෆෝල්ඩර්ස් වලට දාලා ඉවරලා පිළිවෙලට මෙන්න මෙතන මේ විදිහට Lightroom එකට එන්න කියලා. right? හරි. දැන් අපි යන් ඊටු ටිකට. ඒකට මම මේ ලේබල් එක මම දැනට අයින් කරගන්නම්. හරි. දැන් මම එන්නම් මෙතනින් පළවෙනි ෆොටෝ එක මම එඩිට් කරන්න එන්නම්. මම එනවා ඩෙවලොප් එක පැත්තට. ඇවිල්ලා මේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා. හරිද? කරාට පස්සේ දැන් මෙතන දැන් අපි ලයිබ්‍රරි එකට ආවට පස්සේ මෙතන පෙන්වන්නේ මේ විදිහට. right? දකුණු අත පැත්තේ පැනල් එක පෙන්වන්නේ මේ විදිහට. අපි ලයිබ්‍රරි එක ඇතුළට ආවොත් පැනල් එක ආපහු වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට වම් අත පැත්තේ එනවා මේ පැත්තේ මේ විදිහට එනවා. හරිද? එතකොට මෙන්න මෙතන ඔක්කොම පෙන්නනවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දැනට පාවිච්චි කරන ප්‍රීසෙට් වර්ග ටික මෙන්න මෙතන ඔක්කොම පෙන්නනවා. ඒ ප්‍රීසෙට් කරනවා කියන්නේ පොඩි අපි කලර් නිකන් හිතමු කලර් මොකක් හරි කලර් එකක් ඇප්ලයි කරන එකක් කියලා ප්‍රීසෙට් එකක් කියන්නේ. හරි. කලින් ඇඩ්ජස්ට් කරපු කලර්ස් ටිකක් අපි හදලා තියාගන්න වෙන ෆයිල් එකක් විදිහට ඒක අපිට පස්සේ වෙන ෆොටෝ එකට ඇප්ලයි කරන්න පුළුවන්. නිකන් ප්‍රීසෙට් එකක් කියන්නේ ඒක විදිහට පොලිය තියාගන්න. හරි. අපි මේ පැත්ත ගත්තොත් ආවොත් මෙන්න මෙතන user preset කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය presets මොනවා හරි download කරලා මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා set එකක්. මේ adaptive කියන එකේ ඉඳලා ඉවරලා මෙතන පල්ලෙහාට එනකන් මේ ටික ඔක්කොම preset තියෙන්නේ මොනවාද? Adobe එකකින් දුන්න preset set එකක් තමයි මෙතන තියෙනවා. අපි නිකන් මේ lifestyle කියන එක අරගෙන ඉවරලා ක්ලික් කරලා ඒක ඇතුළට ගිහින් බැලුවොත් අපිට බලන්න මේ එක එක preset වර්ග තියෙනවා නේ. එක එක color tones එනවා මේ. එතකොට අපි නිකන් හිතමු මෙතන අපි බලමු medium light scheme. බලන්න මේකදී අර තරම් ලොකුවට apply වෙන්නේ නැහැ මුකුත් adjustments. මේ විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ අපි දකුණු අත පැත්තට ආවොත් හරිද මෙන්න මෙතන හිස්ටෝග්‍රෑම් එක ඔළුවට ගන්න එපා. ඒක ඔළුවෙන් අයින් කරන්න. මෙන්න මෙතන තියෙන පළවෙනියටම edit කියන එක මෙන්න මෙතන. හරිද? මෙන්න මේක ඇතුලේ තමයි මේ ෆොටෝ එක මූලිකවම edit කරන්න ගන්න settings ටික තියෙන්නේ. ඒ කියන්නේ light balance කරන ඒවා ටික
කලර්ස් ටික වෙනස් කරන ඒවා ටික ඔය කතන්දර ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ edit කියන එක ඇතුලේ. හරිද? මේ බලන්න. එතන ගොඩාක් settings තියෙනවා. මේ මෙන්න මේක මම ඕගලන්ට මෙන්න මේකේ නෝට් එකක් තමයි දුන්නේ මම ඉව්වේ. ඒක කීයක්වත් දන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන edit එක ඇතුලේ මෙන්න මේ මූලිකවම කරන adjustments එක තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ මෙන්න මේක එහා පැත්තට තියෙනවා crop overlay. එහෙම නැත්නම් R අකුර. හරි. මේකේ බුවොත් අපිට ෆොටෝග්‍රාෆ් එක crop කරගන්න පුළුවන් අපිට අවශ්‍ය මට්ටමට. හරිද? එතකොට මේක මෙන්න මෙතන බලන්න ඕන එකක් තමයි මෙන්න මෙතන lock එකක් තියෙනවා. මේ lock එක ඇරියොත් ඔයා මෙතනින් ඇද්දට බලන්න මේ එක එක රේෂියෝ වලට තමයි මේ crop වෙන්නේ. right? ඉතින් මේක ඔයා lock කරොත් එහෙම මේ තියෙන රේෂියෝ එකට තමයි crop වෙන්නේ. මේ තියෙන රේෂියෝ එකට crop වෙන්නේ. මෙහෙම ගැහුවොත් එමේ enter ගැහුවොත් මේක අපි ඕන තැනට තියලා ඉවරලා මෙහෙම තියලා ඉවරලා අපි enter button එකේ බුවොත් crop වෙලා එනවා. ආපහු control Z එහෙම නැත්නම් command Z ගැහුවොත් ආපහු අර crop එක අයින් වෙලා එනවා. හරි. හරි. මම මේක escape එක ගන්නම් දැනට. හරි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න වැදගත් එකක් තිබි. මෙන්න මේක crop එක බලන්න 1 by එකක් තියෙනවා. 1 by 1 කොටුවක්. ඒ අපි Facebook එකේ ad දකින්නේ ආන් ඒ වගේ. ඊට පස්සේ Instagram එකෙත් ඕක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 4x5 කියලා එකකුත් තියෙනවා. හරිද? ඕගොල්ලන්ගේ මේක එබුවාම හරහට දෙන්නේ කොහොමද දෙන්නේ? default. මේ අතර නේද එන්නේ? උස අතරේ නෑ නේද? ඕගොල්ලෝ බලන්න මෙන්න මෙතන ගිහිල්ලා ඉවරලා මෙන්න මේක උඩට ගිහිලා ඔප්ෂන් එක. එහෙම නැත්නම් alt එක ඔබාගෙන ප්‍රෙස් කරොත් මෙන්න මේ කෙලින් අතට මේකේ crop එක ගන්නට හැදිලා එනවා. හරිද? එහෙම නැතුව නිකන් ප්‍රෙස් කරොත් එහෙම මේක එන්නේ උස අතට නෙමෙයි. මෙන්න මේ හරස් අතර තමයි මේ 4x5 කියලා රේෂියෝ එක හැදෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට කෙලින් අතර මේ රේෂියෝ ගන්න ඕන නම් කරන්න ඕනේ මේතන ඇවිල්ලා 4x5 එක උඩට ගෙනල්ලා alt නැත්තම් option එක press කරගෙන මේක ඔබන්න ඕනේ. එතකොට ගන්න 4x5 රේෂියෝ එකට එනවා. මේ 4x5 කියන රේෂියෝ එක ඕගලන්ට බලා ගන්න පුළුවන් Instagram එකේ. හරිද? අපි ෆොටෝ එකක් හදනකොට මේ ෆොටෝ එක මෙන්න මේ default එන 3/2 ratio එකේ දැම්මොත් Instagram එකේ උඩින් හරි යටින් හරි කොහෙන් හරි crop වෙලා තමයි පෙන්වන්නේ. එතකොට ඒකට දාන්න ඕන ratio එක තමයි Instagram එකට photos දානවා නම් මෙන්න මේ 4/5 කියන එක. ඒකට අපි alt නැත්නම් option press කරගෙන මේක click කරාම ගානට ratio එකට crop වෙලා එනවා. right? දැන් අපි මේක Instagram දැම්මොත් මෙන්න මේ ratio එකේ තමයි Instagram එකට එන්නේ. හරි. ඊට පස්සේ මේ crop එකේ ඔය ටික තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ ටික මම මුකුත් මේ ටික කතා කරන්න යන්නේ නැහැ. remove tool එක තියෙනවා. remove tool එක අපි බලමු remove කරන්න මොනවද තියෙනවද කියලා කැලලක්. ෆොටෝ එක. බලමු නිකන් මෙන්න මේ අතු කැලල වෙනස් කරන්න පුළුවන්ද බලමු. නෑ මෙන්න මේ අතු කැලල අයින් කරන්න පුළුවන්ද බලමු. remove tool එක තියෙනවා. හරි. මේක ඇතුළට ආවට පස්සේ බලන්න මෙතන තියෙනවා remove. ඊට පස්සේ මෙතන තියෙනවා heal. මෙතන තියෙනවා clone. මේ remove එක press කරලා කරාට පස්සේ මෙතන බලන්න size කියලා එනවා. ඒ කියන්නේ මෙන්න මේ අපි mouse එක මෙන්න මේ point එක තියෙන මේ select කරන එකේ size එක. select කරන area එකේ size එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ පොඩි එකක් දාලා මෙහෙම select කරොත් පොඩි area එකක් තමයි
සිලෙක්ට් වෙන්නේ. හරිද? අපි මේක ලොකු කරලා ඇන්දොත් එහෙම ලොකු ඒරියා එකක් සිලෙක්ට් වෙනවා. හරි? අපි ඊට පස්සේ මේක චුට්ටක් පොඩි කරගමු. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා use generative AI. ඒ කියන්නේ මේක මේ AI පාවිච්චි වෙන එකක්. මේක ගොඩක් වෙලාවට paid versions වල විතරයි එන්නේ. මම හිතන්නේ සමහරක් වෙලාවට crack version ඇති generative AI වැඩ කරන මම දන්නේ නැහැ. තියෙන්න පුළුවන් බොහෝ දුරට. හරි. ඊට පස්සේ මෙතන detect object කියලා තියෙනවා tool වල මෙන්න එහෙම තියෙනවා. right. අපි නිකන් බලමු මේක ඇඳගෙන මෙන්න මේක උඩින්. මෙන්න මේ අත්ත උඩින් ඇඳගෙන බලමු. අත්ත තමයි අයින් කරන්න ඕනේ. හරි. එතන උඩ සිලෙක්ෂන් එකක් ආව. නිකන් මම remove කරලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. හරි. අත්ත ගියා. දැන් පේනවද මේ? ඒ අත්ත ගිහිලා තියෙන්නේ. මේ දින කලින් එක මේ දින ඊට පස්සේ එක. කලින් එකට පස්සේ හොඳයි වගේ. හරි. දැක්කද? මෙන්න මේ remove tool එකෙන් ඔන්න වගේ අපිට තියෙන දේවල් objects AI පාවිච්චි කරලා ඉවරලා අපිට අයින් කරන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා heal එක. heal එක අරගෙන ඉන්න අපි නිකන් press කරලා බලමු. මෙතන තියෙන පොඩි pimple එකක්. හරි. මේ pimple එක උඩ press කරලා ඒ ළඟ කොහේ හරි තැනක් අපි select කරොත් බලන්න මෙතන තියෙන skin එකෙන් මෙන්න මෙතන pimple එක උඩ replace වුණා. මේ pimple එක ගමු. ඒක අපි මේ හරියෙන් බලමු. දැන් බලන්න pimple එක ගියා. දැන් බලන්න pimple එක ගියා. තව එකක් බලමු අයින් කරමු. තව heal එකක්. අපි දාමු මෙන්න මේකට. හරි මේක select කරා. මේ හරියෙන් ගන්නවා. දැක්කද වෙන වැඩි. මෙහෙම zoom කරන්න පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ එකේ ස්පේස් බටන් එක බලන්න. ස්පේස් බටන් එක බලලා mouse එකෙන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. හරි. අපි දැන් තව එකක් heal කරලා බලමු. මේක බලමු. මේක බලමු. හරි. එතකොට heal එකෙන් ඔන්න ඔය වැඩේ ඔය pimples මගන එක චූටි බේසික් වැඩ කරගන්න පුළුවන්. ක්ලෝන් එකට බලමු. ක්ලෝන්. ඒ කියන්නේ අපි නිකන් හිතමු ක්ලෝන් කියලා මෙහෙම හිතමු. මෙන්න මෙතන තියෙන pimple එකම මෙතනටත් ගන්න ඕනේ. අපි නිකන් බලමු මෙහෙම. අපිට නැත්නම් අපිට ස්කින් එක remove කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම remove කරන්නත් පුළුවන්. හරිද? නැත්නම් අපි ගමු ආපහු ක්ලෝන් එක ගමු. ආයෙත් වුණා. හරි. බලන්න දැක්කද? මෙතන තියෙන එක මෙතනට ක්ලෝන් වෙලා තියෙන්නේ. ඒ විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර හීල් එකේ වගේ අනිත් පැත්තට කරන්නත් පුළුවන්. මෙතනින් ක්ලෝන් කරලා මෙතනට කරාට පස්සේ මෙතන අයින් වෙලා යනවා. right? ඒ වැඩේ කරන්නත් පුළුවන්. දැන් ක්ලෝන් එකේ මම මෙතන සිලෙක්ට් කරලා මෙතන කොහෙන් ළඟ තැනක් දුන්නාම මෙතන ක්ලෝන් වෙලා යනවා. ඔව්. alright ගියා. දැක්කද? හැබැයි පූලන්ට පේනවද අර මේ remove tool එක තරම් accurate නැමේ පොඩ්ඩක් අවුල් ගියා මෙතන. හරිද? අන්න ඒ වගේ tool සමහරක් කරලා පාවිච්චි කරනකොට පොඩ්ඩක් අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකින්ද චුට්ටක් ඒක බලන්න. මම මේක undo කරන්නම් ඒක පොඩ්ඩක්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මොකද්ද මේ red eye එක. red eye එකේ කතන්දරේ දන්නවද? ඇයි red eye එකක් හැදෙන්නේ කියලා? කියන්න ඕනේද නැත්නම් red එක skip කරලා යන්නද? කියන්න. අනිත් කට්ටිය නිදිද? 102ක් කියන 95 ඉන්නේ.
කට්ටිය ගිහිල්ලා. හරි. හරි. රෙඩ් අයි එක හැදෙන කතන්දරේ තමයි මම ඒක නිකන් කියන්නම්. ඇයි රෙඩ් අයි එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නව නේද? සාමාන්‍යයෙන් රෑට ෆොටෝස් ගන්නකොට ෆ්ලෑෂ් එකක් එහෙම වැදුනට පස්සේ මේ නිකන් ওই ලයිට් එකක් එහෙම වැදුනට පස්සේ ඇස් දෙක නිකන් රතු පාටයි. හරිද? ඔය වෙන වැඩේ තමයි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි එළියට ඒ කියන්නේ සාමාන්‍ය අඳුරු තැනකට ගියාට පස්සේ අපේ ඇහි තියෙන මේ කණිනිකාව කළු ඉංග්‍රියාව එහෙම ගත්තොත් එimhe කණිනිකාව සාමාන්‍යයෙන් ලොකු වෙනව නේද සාමාන්‍යයෙන් ලොකු වෙන්නේ ඇයි ඇහි ඇතුළට වැඩිපුර ආලෝකයක් ගන්න ඕනේ හින්දා හරිද එතකොට ඔන්න කණිනිකාව ලොකු වෙලා තියෙන වෙලාවක බැරි වෙලාවත් ෆ්ලෑෂ් එකක් වැදුනොත් එක ෆ්ලෑෂ් ලයිට් එකක් වැදුනොත් එකපාරට වෙන වැඩේ තමයි ඇහැ ඇතුළට අර ලයිට් එක ගිහිල්ලා විරලා ඇහැ ඇතුලේ ඔය ලේනාහාර වලට ඔය ලයිට් එක වැදලිවිලා ඕක ආපහු රිෆ්ලෙක්ට් වෙලා ඕක අපිට පේනවා එළියට. හරිද? මොකද එහෙම පේන්න හේතුව තමයි අර කණිනිකාව ලොකුවට තමයි තියෙන්නේ. හරිද? රෙඩ් අයි එක වෙන්නේ අන්න ඒ හේතුව හින්දා. හරිද? රෙඩ් අයි රිඩක්ෂන් කියලා ඊට පස්සේ අපිට එනවා පස්සේ කාලෙකදී මේ කැමරාවල පොඩි ඔප්ෂන් එකක්. right? එතකොට ඒකෙදි වෙන වැඩේ තමයි දැන් ඔය කණිනිකාව ලොකු වෙලා තියෙනකොට කණිනිකාවට කියන්නේ අපි ඇහැට ලයිට් එකක් යවුවොත් කණිනිකාවේ ඒක ලයිට් එක අඳුරගෙන එකපාරට කණිනිකාව පොඩි කරගන්නවා. හරිද? එතකොට නිකන් ඒක ඇහැ රවට්ටන වැඩක් කරන්නේ පොඩි. ඒ කියන්නේ එතකොට වෙන්නේ අර කලින් පාරේ දුන්නේ එක ෆ්ලෑෂ් එකයි වැදුනේ. එක ෆ්ලෑෂ් එකක් දුනා ඇහැ ඇතුළේ ලයිට් එක ඔක්කොම ගියා. ඇහැ ඇතුළේ බවුන්ස් වෙලා ඉවරලා අපිට ලේනාර් ටිකත් එක්ක රතු පාට ඔක්කොම පේනවා. රෙඩ් අයි රිඩක්ෂන් කතන්දරයට එනකොට වෙන වැඩේ තමයි කණිනිකාව ලොකු වෙලා තියෙන වෙලාවකදී එක ෆ්ලෑෂ් එකක් යවනවා. ප්‍රී ෆ්ලෑෂ් කියලා කියන්නේ ප්‍රී ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් එකක් අපි යවනවා. යවුවට පස්සේ අන්නේ ෆ්ලෑෂ් එකට රෙස්පොන්ස් කරලා ඉවරලා එහි කණිනිකාව පොඩි කරගන්නවා. පොඩි කරගන්නවා. අර ප්‍රී ෆ්ලෑෂ් එකත් එක්කම ෂණික අනිත් පැත්තට පොඩි ඩියුරේෂන් එකකින් ඇත්ත ෆ්ලෑෂ් පවර් එක යනවා. හරි ගියාට පස්සේ වෙන්නේ අර පළවෙනි ෂොට් එකේදී උනේ කණිනිකාව පොඩි කරගත්තා. දෙවෙනි ෂොට් එකේදී යන්න කිසි අවුලක් නැහැ. දෙවෙනි ෂොට් එකේදී කිසි අවුලක් නැහැ. අර ලොකු ලයිට් එකේ ෆුල් පවර් එක කියන්නේ අපි ඇක්චුවල් පවර් එක යන ලයිට් එකේ යන ආලෝක කිරණ ටික අර ඇහැ ඇතුළට කලින් පාර වගේ යන්නේ නැහැ. පොඩි කණිනිකාව ඇතුලෙන් අර ලයිට් එක ඇතුළට යන්නේ නැතුව બ્લોක් කරලා දානවා. අන්න එතකොට අර කලින් පාර වගේ ඇහැ ඇතුළට ලයිට් ඔක්කොම ගිහිල්ලා ඇහැ ඇතුලෙන් රිෆ්ලෙක්ට් වෙලා ඉවරලා ආපහු අපිට අර බ්ලඩ් වෙසල්ස් ටික අපිට පේන්නේ නැතුව යනවා. රෙඩ් අයි රිඩක්ෂන්. අද ඒක ටෙක්නිකල් පොඩි කතන්දරයක් ඔය රෙඩ් අයි රිඩක්ෂන් කරන එකේ. හරි. එතකොට ඔය රෙඩ් අයි කතන්දරේ වෙන්නේ ඕක. ඒ කියන්නේ මෙතන ඇහැ තිබ්බොත් එහෙම රතු පාට වෙලා මෙතනදී අපිට ඒක අයින් කරගන්න පුළුවන්. right? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තව සෑහන් ටිකක් වැදගත් ටූල් එකක් මේක ඔයගොල්ලෝ මම නිකන් කියන්නම් ඔයගොල්ලෝ නිකන් try කරලා බලන්න. මේක බරපතල වැඩි එකක්. නිකන් හිතන්නකෝ හරි. මම මෙහෙම ගන්න. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට වෙනවා සබ්ජෙක්ට්. මේ මිනිස්සයා ඔටෝමැටිකලි ගත්තා හොඳේ. මේ මම මෙතනින් සිලෙක්ට් කරාට පස්සේ මෙයා ගුඩට ගෙනාවට පස්සේ මෙයාව ඔටෝමැටිකලි ගන්නවා. ඊට පස්සේ තියෙනවා ස්කයි බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. දැන් අපි නිකන් මේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරොත් එහෙම බලන්න මෙන්න මෙයා රතු පාට වෙනවා. හරි දැන් වෙලා තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකයි මේ සබ්ජෙක්ට් එකයි වෙන් කරගෙන තියෙන්නේ ලේයර්ස් දෙකක් විදියට. ඒ කියන්නේ ඔයාට මේ සබ්ජෙක්ට් එකේ ලයිට් එක විතරක් අඩු වැඩි කරන්න ඕන නම් මේ අඩු වැඩි කරන්න පුළුවන්. අපි බෑග්ග්‍රවුන්ඩ් එක අපිට ආපහු ගන්න ඕන උනොත් අපි ක්‍රියේට් නිව් ගියා සිලෙක්ට් බෑග්ග්‍රවුන්ඩ්. දැන් බෑග්ග්‍රවුන්ඩ් එක දැන් සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් හිතන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එකේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එකේ විතරක් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ කියලා. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇඩ්ජස්ට්මන්ට් එකක් අපි කරනවා. right. හරි. දැන් බලන්න මම මේ එක ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරලා ඒකේ පාට වෙනස් කරා.
මේ ඊට පස්සේ අනිත් ලේයර් එක මේ මනුස්සයව මේ සබ්ජෙක්ට් එක අපි ලේයර් එකකට අරගෙන එයාව වෙන් කරගෙන ඉවරලා ඒකේ පාට වෙනස් කරා. බලන්න වෙනස් කරාට පස්සේ before after මම පෙන්නන්නම්. මේ තියෙන before මේ තියෙන after. පොඩි adjustment එකකින් කරපු වැඩි. පිරා. හරිද? හරි. ඕගොල්ලෝ දැන්ට ඒක විදිහට කරගන්න පුළුවන්. මම එච්චර යන්නේ නැහැ. මම ආපහු මෙන්න මේකට යන්නේ නැතු මම ආපහු මේ edit කියන එක ඇතුළට එන්නම්. දැන් මේක ඇතුළේ ටික කතා කරගෙන යන්න. basic adjustments එක කරගන්න එක. හරි. මම මේක reset කරනවා. ඒ කියන්නේ අර කරුණින් කරපු adjustments ඔක්කොම reset වෙනවා. හරි. හරි. දැන් මම එන්නම් edit කරන එකට. හරි. මෙන්න මෙතන තියෙනවා මේ edit කියන එක මම ඇතුළේ ඉන්නේ. right? මෙන්න තියෙන auto කියලා. මම මේක දුන්නොත් මේකෙන්ම Lightroom එකෙන්ම automatically colors හදා ගන්නවා. හරිද? ඒක කරන්න ඕනේ නැහැ. මම ඒක reset කරන්න. black and white දුන්නොත් එහෙම මේක black and white කරගන්නවා. එහෙම ඕනෙත් නැත. හරිද? මම ඒකත් reset කරගන්නවා. හරි. මම අපි දැන් බලන්නේ මෙන්න මෙතන adjustments ටික වෙනස් කරලා ගන්න. හරි. ඊට කලින් බලන්න ඕගොල්ලන්ගේ මෙන්න මෙතන සෑහෙන ගොඩක් දැන් මගේ නම් තියෙන්නේ lens blur, color grading, color mixer, tone curves, basic කියන set එක විතරයි. ඒක ඕගොල්ලන්ගේ බලන්න එන set එකක් මෙතන ඇති. right. මෙන්න මෙතන අපි right click කරලා කොහේ හරි තැනක මෙන්න මේකක් උඩ right click කරලා මෙන්න මෙතන customize develop panel කියලා එකක් තියෙනවා. මේක click කරාම ඕගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේ එන්න list එකක් පෙන්නනවා. බලන්න දැන් මේ basic එක තියෙනවා. tick එක වැඩිලා තියෙන්නේ. tone curves tick එක දාලා තියෙනවා. color mixer තියෙනවා. color grading තියෙනවා. lens blur තියෙනවා. අනිත් ඔක්කොම ටික මම අයින් කරලා දාලා තියෙනවා. නේ. මම tone curve එක මම tick එක අයින් කරලා save කරොත් මෙන්න මෙතෙන් තියෙන tone curve එක නැති වෙලා යනවා. දැක්කද? මට අවශ්‍ය ටික විතරක් මම මෙතන තියාගෙන තියෙන්නේ adjustment ටික කරන්න. නැත්නම් උක හරි අමාරුයි. තව එකක් තියෙනවා. lazy වැඩක්. දැන් මම මේකේ බුවොත් මේක විතරයි expand වෙන්නේ. මේකේ බුවොත් මේක විතරයි expand වෙන්නේ. මේකේ බුවොත් ඒක විතරයි. ඒක හදලා තියෙන්නේ මෙන්න මෙතන ආපහු right click කරලා මෙන්න මෙතන solo mode කියලා එකක් තියෙනවා. මේක ටික් එක දාගන්න. දැම්මට පස්සේ මම මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි. හරි. දැන් අපි යමු. හරි. මේකේ තව මේ පොඩි එකක් තියෙනවා. මම මේක අනිත් කට්ටියට අලුත් කට්ටියට නෙමෙයි. අර අපි ටිකක් කල් වැඩ කරන කට්ටියට මම කියන්නම්. මෙන්න මෙතන තියෙනවා මේ කොටු හතරක්. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ගේ කැමරා එකේ තියෙනවා මේ picture style presets ඔහොම තියෙනවනේ. Sony එකේ නම් creative looks තියෙනවා. හරිද? දැන් ඔයාට වාගේ raw file එකට creative look එකක් apply කරන්න ඕන නම් ඒ කියන්නේ කැමරාවේ ඇතුලේ තියෙන creative look එකක් apply කරන්න ඕන නම් මෙන්න මේක click කරොත් අන්න කැමරාවේ ඇතුලේ තියෙන creative looks ටික ඔයගොල්ලන්ට පෙන්නනවා මේක ඇතුලේ. මෙන්න මෙතන camera matching කියලා මෙන්න මේක ඇතුලේ තියෙන්නේ අන්න අර කැමරාවේ තියෙන creative looks ටික. බලන්න මේ. දැන් මම මේක press කරොත් අන්න කැමරාවේ ඇතුලේ තියෙන creative look එක මෙන්න මට මේකට apply කරගන්න පුළුවන්. දැක්කද? එතකොට ඕක Nikon Canon ඕන කැමරාවකට ඒගොල්ලන්ගේ අදාළ creative look එක picture style එක හරි මොකක් හරි එකක් මෙන්න මෙතන පෙන්වනවා. හැබැයි මෙන්න මේ කැමරා මැචින් එක මෙන්න මෙතන පෙන්වන්න නම් ඔයා අනිවාර්යෙන් raw කියන file format එකේ ඉන්න ඕනේ. මෙන්න මේ raw කියන file format එකේ ඉන්න ඕනේ. ඔයා JPEG තිබ්බොත් ඒ JPEG file එකේ මෙන්න මේක ඇතුලේ මෙන්න මේ කැමරා මැචින් එක පෙන්වන්නේ නැහැ. right? හරි. ඒක මම නිකන් අමතර දෙයක්. හරි. හරි. ඊට පස්සේ මෙන්න මෙතනට එන්න. මුලින්ම තියෙනවා temperature කියලා එකක්. මේ temperature එක වෙනස් කරොත් එහෙම බලන්න ෆොටෝ එකේ අපිට නිල් පාට ගතිය, කහ පාට ගතිය ඇඩ් කරන්න පුළුවන්. හරිද? මේක ඩබල් ක්ලික් කරොත් තිබ්බ තැනට රීසෙට් වෙනවා. මම මේක මෙතනට ඇදලා ඉවරලා මේක උඩ ඩබල් ක්ලික් කරොත් තිබ්බ තැනට රීසෙට් වෙනවා. හරිද? අපිට ඕනේ මම නිකන් අපි මෙහෙම ගමු. අපිට ඕනේ මේකට චුට්ටක් විතර පොඩි yellow tone එකක් දෙන්න. හරි. ඒකින්ද මම මෙන්න මේක චුට්ටක් මේ පැත්තට ගන්නම් බලන්න. හරි. පොඩි yellow tone එකක් එනවා.
මේ හරි පොඩ්ඩක් ඉන්න මම කට්ටියට තව පොඩි දෙයක් තියෙනවා මම කියන්න අමතකුණා. හරි මේ මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා ඔයගලන්ට. දැන් අපි ෆොටෝ එකක් එඩිට් කරන්න ගන්න කලින් අපි බලන්න ඕනේ ඒ ෆොටෝ එකේ අපිට තියෙන අඩුපාඩුකම් ටික මුලින්ම එඩිට් කරන්න ගන්න කලින්. නැත්නම් අපි නිකන් අර අඳුර යතපත ගන්නවා වගේ තමයි. අපි දන්නේ නැහැ මොනවද වෙනස් කරන්න ඕනේ, පාට වෙනස් කරන්න ඕනේ කොහොමද, ස්කින් එකේ පාට වෙනස් කරන්න ඕනේ කොහොමද, ඊට පස්සේ ලයිට් ෆොටෝග්‍රාෆ් එකේ අඳුරු බව, ආලෝකමත් බව ඒක අඩු වැඩි කරගන්නේ කොහොමද? ඔය වගේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒක ගැන මූලිකම අවබෝධයක් ගන්න ඕනේ ඔක්කොටම කලින් ෆොටෝ එකක් එඩිට් කරන්න කලින්. රයිට්? අපි දැන් මේ ෆොටෝ එක දිහා බැලුවොත් එහෙම ඕනම ෆොටෝ එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනම ෆොටෝ එක තියෙනවා මූලිකවම විදිය ක්ලෝස් කරන්න. ඕනම ෆොටෝග්‍රාෆ් එක මූලිකවම තියෙනවා highlight areas. ඒ කියන්නේ ආලෝකයේ වැඩි තැන්. හරිද? ඊට පස්සේ තියෙනවා shadow areas. ඒ කියන්නේ ආලෝකයේ අඩු තැන් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට සාමාන්‍ය mid tones කියලා තියෙනවා. හරිද? දැන් අපි මේ ෆොටෝ එක ගත්තොත් එහෙම මේ ෆොටෝ එකේ අපි නිකන් මූණ දිහා බැලුවොත් අපි මේ සබ්ජෙක්ට් එකේ මූණ දිහා බැලුවොත් highlight area එක. ඒ කියන්නේ light එක වැඩි තැන් බැලුවොත් එහෙම අපිට මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ සෙට් එක. ඉතින් මෙන්න මේ ටික පොඩ්ඩක් highlight area විදිහට ගන්න පුළුවන්. මේ තියෙන චුට්ටක් විතර ලයිට් එක වැඩි තැන. ඊට පස්සේ අපි ගත්තොත් මේ හරිය ගත්තොත් මෙන්න මේ හරිය පොඩි highlight area එකක්. ඒකේ ආලෝකය චුට්ටක් වැඩි තැනක්. හරි. ඊට පස්සේ ඇඳුම ගත්තොත් මේ ටික ගත්තොත් මෙන්න මේ area ටික තමයි shadow. ඉතින් මේ shadow අඳුරු තැන් ටික. මේකේ ස්කින් එක දිහා බැලුවොත් මෙන්න මේ ටික සාමාන්‍ය shadow area එකක්. මෙන්න මේ set එක. හරි මේ set එකත් shadow. මෙන්න මේ area එක. එතකොට මෙන්න මේ ටිකත් මෙන්න බලන්න මෙන්න මෙතන චුටි පොඩි highlight එකක් තියෙනවා. highlight කියන්නේ චුට්ටක් light එක සාපේක්ෂව වැඩි මෙන්න මේ area එකට වඩා. හරිද? එතකොට මූලිකවම ඔන්නෝක ඔයගොල්ලෝ ඔලිය තියා ගන්න ඕනේ. අපි ෆොටෝ එකක් එඩිට් කරන්න යනකොට ලයිට් එක වැඩි දැන් කොයි ඒරියා එකේද තියෙන්නේ, ලයිට් එක අඩු දැන් කොයි ඒරියා එකේද තියෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සහ ඔයගොල්ලන්ට අවබෝධය තියෙන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයිට් අඩු වැඩි දැන් කොහෙද තියෙන්නේ, මොනවද තියෙන්නේ. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඩිස්ටර්බ් වෙන තැන් මොනවද තියෙන්නේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් ඔයගොල්ලෝ ගන්න ඕනේ මුලින්ම ෆොටෝ එකක් එඩිට් කරන්න කලින්. නැත්නම් අර කිව්වත් වගේ සරලවම ඔයගොල්ලෝ අඳුර යතපත ගන්නවා වගේ එඩිට් කරන්න ඕනේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. හරි මම ආපහු වෙන්නම් ලයිට් රූම් එකට. හරි දැන් බලන්න මේ ෆොටෝ එක ගත්තට පස්සේ අපිට මේකේ පොඩි අපිට ඕනේ වෙලා තියෙන පොඩි yellow එකක් ඇඩ් කරන්න නේ. හරි yellow එකක් ඇඩ් කරගත්තා. හරිද? ඊට පස්සේ මම මේ tint එකට අත තියන්න යන්නේ නැහැ. මම මේක රීසෙට් කරගන්නම්. පොඩ්ඩක් මම මේ ගන්න තියාගන්නම්. හරි. එක්ස්පෝෂර් එක. ඒ කියන්නේ අපි නිකන් සරලවම ගත්තොත් එහෙම මේ අපි ෆොටෝග්‍රැෆි වලදී එක්ස්පෝෂර් කියලා කියන්නේ අපි සරලවම ගත්තොත් එහෙම ෆොටෝග්‍රාෆ් එකේ ආලෝක මට්ටමනේ. ෆොටෝග්‍රාෆ් එක. එතකොට අපි මෙතනදී එක්ස්පෝෂර් එක කියන එක අපි වැඩි කරොත් මොකද වෙන්නේ? ආලෝක මට්ටම වැඩි වෙනවා. ඒ කියන්නේ මුළු ෆොටෝග්‍රාෆ් එකේම ලයිට් එක වැඩි වෙනවා. බලන්න අඳුරු තැන් වලයි ලයිට් එක වැඩි තැන් වලයි හැම තැනම එකම විදිහට තමයි ලයිට් එක වැඩි වෙන්නේ මේ. ඒ කියන්නේ එක තැන් ඇවරේජ් කරගෙන වැඩි වෙන්නේ නැහැ. මේක එක්ස්පෝෂර් එක වැඩි කරොත්
ඔක්කොම එකපාර වැඩි වෙනවා මේ. හරිද? හරි. මම මේක දැනට එක්ස්පෝෂර් එක චුට්ටක් වැඩි කරගන්නම්. මුළු ෆොටෝ එකේම ලයිට් එක චුට්ටක් මට වැඩි කරගන්නයි ඕනේ. හරිද? මම මෙතනට ඇවිල්ලා මම පොඩ්ඩක් වැඩි කරගන්නම්. හරි මේ ගාන තියාගන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි දැන් මේක මේ ගානට වැඩි කරොත් එහෙම ඔයගලන්ට පේනවා බලන්න මේ හැමේ මොන දේ කරත් ඔයගොල්ලෝ මෙන්න මේ හැමේ තියෙන ඩීටේල්ස් ටික තියාගන්න ඕනේ. ඒ ටික නැති වෙන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ලයිට් එක වැඩි කරනකොට මේ ගාන වැඩි කරොත් එහෙම සම්පූර්ණ ඔයගලන්ට ඇහැට බලපු ගමන් තේරෙනවා මේක හරි අවුල් ලයිට් එක වැඩි කියලා. හරිද? අපි ලයිට් එක වැඩි කරනකොට අපිට ඒ කියන්නේ ගොඩාක් වැඩි වෙන්නේ නැති වෙන සාමාන්‍ය මට්ටමට විතර ආලෝකය වැඩි කරගත්තාම හරි. මෙන්න මේ නිකන් පිච්චිලා ගිහිල්ලා තියෙනවා තැන් තියෙනවනේ. අන්න ඒ ටික ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හරි. හරි. මම පොඩ්ඩක් වැඩි වගේ මම පොඩ්ඩක් අඩු කරන්නම්. හරි. මම මේක දාගන්නවා 8ට විතර. right. ඊට පස්සේ තියෙනවා contrast. බලන්න මේකෙදී contrast එක අඩු කරනකොට බලන්න වෙන වැඩේ මොකද්ද වෙන්නේ? මෙතන ඇත්තටම මේ contrast එකේදී ගත්තාම වෙන වැඩේ තමයි මම අර කලින් කිව්වා වගේ highlight areas වලයි shadow areas වලයි වෙනස අඩු වැඩි කරන එකක් තමයි වෙන්නේ. දැන් මේක contrast එක අඩු කරපුවාම නිකන් බලන්න ඒ අර තදට තිබ්බ ඒ කියන්නේ තද තැනුයි ලයිට් එක වැඩියෙන් තියෙන තැනුයි ලයිට් එක අඩුවෙන් තියෙන තැනුයි අතර වෙනස contrast වෙන එක පොඩ්ඩක් අඩු වෙනවනේ. ඒක මම මේ පැත්තට ගත්තොත් වෙන වැඩේ බලන්න. අඳුරු තැන් අඳුරු වෙලා යනවා ලයිට් තැන් තව පොඩ්ඩක් ලයිට් වෙලා යනවා. මේක මේ පැත්තට ඇදපුවම අඳුරු තැන් හොඳට තව චුට්ටක් ලයිට් වෙනවා. ලයිට් එක වැඩි තැන් ටික තව චුට්ටක් ඇවරේජ් වෙනවා. අපේ හොටලෙට එන්නේ රතාව. ඉන්දිකත් අර ඉස්සර ගිය ගාම එන්නේ හිටිය බලන්න. චාරිසක් නෑ නේද? කුබත් මේකේ බට්ටේ. ආවිද මයික් එක වැඩ. හොටලෙට ඇවිල්ලා තුපා කට්ටියත් එක්ක බොනවා අපිත් එක්කත් බොනවා. මේ ඔයාර ගියාම මිසර් තුසිත දාලා තමයි බොන්නේ. මේ මිසර් තුසිත ඔයාගේ මයික් එක පොඩ්ඩක් YouTube sorry. හරි. thank you. හරි මම මේක ආපහු ඩබල් ක්ලික් කරලා රීසෙට් කරගන්නම්. හරි. මෙතනදී ඇත්තටම වෙන වැඩේ තමයි ආලෝකය සහ අඳුරේ වෙනස අඩු වැඩි කරන එක තමයි මේ කරන්නේ. හරිද? බලන්න contrast අඩු වුණා වෙන වැඩේ වැඩි වුණා වෙන වැඩේ. සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් contrast අඩු එකකට මම කැමති එක්කෙනෙක්. ඒ කියන්නේ මට මගේ ඇහැට හොඳ විදිහට මම මේක contrast එක චුට්ටක් අඩු කරගන්නවා. බලන්න අඳුරු තැන් තව චුට්ටක් ලයිට් වෙනවා contrast එක අඩු වෙද්දී. හරිද? හරි. මේ ගන්න ගන්නවා. දැන් මම before after බලන්න ඕනේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඔයගොල්ලෝ ෆොටෝ එකක පොඩි හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ ස්ලයිඩර් එක මෙතන ඉඳලා මෙතනට අදිනවා කියලා. මේ අදිනකොට ඔයගලන්ට හැට ලුකුවට වෙනස තේරෙන්නේ නැහැ. රයිට්? ඒක ඔයගලන්ට වෙනස බලන්න නම් ඔයගලන්ට before after බලන්න වෙනවා හැමතිස්සෙම. ඒකට කරන්න පුළුවන් ඔයගලන්ගේ enter button එකට උඩින් හරි backspace එකට යටින් හරි තියෙන පොඩි slash එකක්. ඒ කියන්නේ අර පොඩි හරහට key එකක් තියෙනවා. හරහට තියෙන. අන්නේ slash එක ඉවුවට පස්සේ ඔයගලන්ට මේ before after එක බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා. දැන් පේනවාද අර සෑහෙන ලොකු වෙනසක් වෙලා තියෙනවා. මට හිතෙන්නේ මේක පොඩි අවුලක් ගිහිලා තියෙනවා. දැන් මට හැර තේරෙනවා වැඩි අවුල් කියලා. මම මේක ආපහු white balance එක චුට්ටක් හදා ගන්නවා. exposure එකත් අඩු කරනවා. මේකත් මම පොඩ්ඩක් හදන්නවා. හරි. දැන් මගේ ඇහැට අර තිබ්බ අවුල මට ටක් ගාලා අහුණා before after බලපු හින්දා. දැන් හරි. දැන් යම් මට්ටමකට හරි. තව පොඩ්ඩක් මම අඩු කරනවා. හරි. ඊට පස්සේ highlights කියලා තියෙනවා. මේකෙදි මම මේක ප්‍රෙස් කරගෙන මම ගේන්නම් වම් අත පැත්තටම. මොකද වෙන්නේ?
අර මං කිව්වා නේද highlight කියන area එකට තමයි ගොඩක්ම effect වෙන්නේ. මෙන්න මේ highlight එක ඇද්දට පස්සේ photograph එකේ light එක ගොඩාක් වැඩි තැන් වලට තමයි වැඩි හරියක් effect වෙන්නේ. මේක පේනවද? මේ අර අඳුරු තැන් වලට එහෙම ලොකුවට effect වෙන්නේ නැහැ. අපි shadow එක ඇත්තොත් බලන්න වෙන වැඩේ. shadow එක ඇද්දොත් highlight වලට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. shadow එක තමයි වැඩි වෙන්නේ. ඉස්සෙන්නේ. මේ පේනවා. දැන් පේනවද වෙන වැඩි. highlight ගත්තට පස්සේ light එක වැඩි තැන් වෙනස් වෙනවා. අඩු වැඩි කරන්න පුළුවන්. shadow එක අපි වෙනස් කරාට පස්සේ light එක අඩු තැන් අඩු වැඩි කරන්න පුළුවන්. මේ පේනවා. දැන් white එක කියන එක ගත්තොත් මුළු ෆොටෝග්‍රාෆ් එකේම චුට්ටක් ලයිට් වෙනවා වගේ ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් අපි මේක පොඩ්ඩක් චුට්ටක් අදිමු මේ වෙන මුළු ෆොටෝග්‍රාෆ් එකම චුට්ටක් විතර ලයිට් වෙලා යනවා ඊට පස්සේ බ්ලැක් එක ගමු බ්ලැක් එක ගත්තොත් අපි ගමු මේ හරින් නිකන් බලමු බ්ලැක් කියන එක මම අඩු වැඩි කරලා බලන්න. පේනවද? කළු පාට තියෙන පික්සල්ස් කළු පාට ඒරියාස් ලයිට් වෙනවා. ඒ කියන්නේ කළු පාට ඔක්කොම හොඳේ. හැම කළු පාට පික්සල් එකක්ම ලයිට් වෙනවා. ඒ කියන්නේ මේ හරිය තිබ්බත් කොයි හරිය තිබ්බත්. ඒ කියන්නේ දැන් බලන්න මෙතන ලයිට් එක වැඩි තැනත් එක්ක මෙන්න මෙතන පොඩ්ඩක් අඳුරු තැන් තියෙනවා. මෙන්න මේ හරිය. මේ හරිය හොඳටම අඳුරුයි. අන්න ඒ තැන් ටික බලන්න. ඔර බ්ලැක් එක ගත්තට පස්සේ කළු පාටට තියෙන පික්සල්ස් කළු පාට ඒරියාස් ටික පොඩ්ඩක් විතර ලයිට් කරලා අපිට මෙතනදී ගන්න පුළුවන්. රයිට්. හරි. මම මේක පොඩ්ඩක් වැඩි කරන්න. හරි. වයිට් එක පොඩ්ඩක් බස්සනවා. හරිද? හරි. ඕගොල්ලෝ තව චුට්ටක් බලන්න ඕනේ ගොඩක් වෙලාවට මේ highlight කියන එක ගොඩාක් අඩු කරන්න යන්න එපා ෆොටෝ එකේ. highlight එක ගොඩාක් අඩු කරපුවාම මුළු ෆොටෝග්‍රාෆ් එකම පොඩක් ඩල් වෙලා යනවා වගේ ගතියක් යනවා. අර තියෙන චූටි brightness එක අර ලස්සන brightness එක අඩු වෙනවා මේ highlight එකට ගොඩක් අත තිබ්බොත් අපි. ඒ ඉන්න ගොඩක් වෙලාවට මේ highlight එක අපි ගොඩක් වෙලාවට මම ওই portraits මම කරද්දි ගොඩක් වෙලාවට මේ highlight එක ඒ කියන්නේ ගොඩක් මෙන්න මේ වගේ highlights ගොඩක් වෙලාවට මේ ෆොටෝග්‍රාෆ් එකේ ගොඩාක් තැන්වල නැත්නම් එක්ස්පෝෂර් එක හොඳට තියෙනවනම් මම කරන්නේ මේ highlight එක චුට්ටක් වැඩි කරනවා. highlight එක චුට්ටක් වැඩි කරපුවම හරි ලස්සන ටෝන් එකක් එනවා. ඔයගලන්ට ඇහැට තේරෙනවද දන්නේ නැහැ. අඩු වැඩි කරලා බලනකොට මේ බලන්න. ලස්සන සුදු පාටක් එක්ක එකතු වෙනවා මේකේ. මේ එනවා. හරි. ඔය විදිහට කරගන්න පුළුවන්. දැන් මම ආයි before after බලන්න. මේ තියෙන before මේ තියෙන after. හරි. මම ඊට පස්සේ එනවා මෙන්න මේ යට ටිකට texture clarity DH කියලා එකක් තියෙනවා. මම ආයෙ මේක zoom කරන්න. මේ texture කියන එක මම ඇද්දාම බලන්න වෙන වැඩේ skin එකේ තියෙන details hair එකේ තියෙන details මේ අඩු වැඩි කරන්න පුළුවන්. clarity එක ගත්තොත් clarity එකෙත් වෙන්නේ ඔයගලන්ට බලන්න clarity එකේ පොඩි අර highlight එකයි shadow එකයි අතර චූටි වෙනසක් තමයි මෙතනදී හදන්නේ. මේ වෙනවා. බලන්න මෙන්න මේ area එකෙන් බලන්න. මේ අර පොඩ්ඩක් flat look එකකට එනවා පොඩ්ඩක් skin එකේම. අර ලස්සන shadow light and shade කියන එක නැති වෙලා යනවා මේ clarity එක අත තිබ්බට පස්සේ බලන්න. මේ light and shade කියන එක මෙතන නැති වෙලා යනවා. හරි. ඊට පස්සේ තියෙනවා saturation කියලා එකක් තියෙනවා vibrance කියලා එකක් තියෙනවා. දැන් නිකන් අපි බලන්න මෙතනට ආව ගමු.
මෙතනට ඇවිල්ලා මම සැචුරේෂන් එක මම මෙතන තියලා වැඩි කරනවා. වැඩි කරපුවාම බලන්න මුළු ෆොටෝග්‍රාෆ් එක දිහාම හොඳට බලන්න. මම මේක දාන්නම්කෝ 50කට. 50ට දාලා රීසෙට් කරනවා. ආයෙ 50ට දාන්න. බලන්න වෙනස. හරිද? මුළු ෆොටෝග්‍රාෆ් එකේ තියෙන පික්සල්ස් ඔක්කොටම එකපාර එක්ස්පෝස් මේ පික්සල්ස් වල ඔක්කොම කලර් එක වැඩි කරලා දෙනවා. රයිට්? ඕකම අපි වයිබ්‍රන්ස් එකේ කරලා බලමු. දැන් වයිබ්‍රන්ස් එක තියෙනවා. වයිබ්‍රන්ස් එකක් දානවා 50ට. පේනවා දෙන වැඩි. සැචුරේෂන් එක වගේ හැම පික්සල් එකක්ම මේ ෆොටෝග්‍රාෆ් එකේ තියෙන හැම පික්සල් එකක්ම වැඩි කරලා දෙන්නේ නැහැ. හරිද? වයිබ්‍රන්ස් එකේදී වෙන වැඩේ තමයි මේ ටෝන්ස් තියෙන තැන් එක එක තැන් ඔක්කොම ටික ඇවරේජ් කරලා තමයි ඕගොල්ලන්ට මේකේ මේ රෙඩ් ගතිය මේ කලර්ස් පොඩ්ඩක් වැඩි කරලා දෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට කලර්ස් වැඩි කරන්න ඕන නම් ෆොටෝග්‍රාෆ් එකේ සැචුරේෂන් කියන එකට අත තියන්නේ නැතුව අපි කරන්නේ මෙන්න මේ වයිබ්‍රන්ස් කියන එකට තමයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට දැනටමත් තේරෙනවා මේ ගානට එනකොට හරිය ලස්සන විදිහට වැඩි වෙනවා. මේ සැචුරේෂන් එකට අපි තිබ්බ ගමන් කෙලින්ම අර මේ කහ වුණ හැදිලා වගේ කලර් කහ වෙලා ලෙඩක් හැදිලා වගේ මේ. උඩ මෙන්න මේකට වයිබ්‍රන්ස් එක අරගෙන මෙන්න මෙතනින් පොඩ්ඩක් අපි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරලා ගන්න පුළුවන්. හරි. හරි. මම අර කිව්වනේ මම කැමති කියලා පොඩි ඩල් ටෝන් එකකට මම කැමති මෙන්න මේකට. ඒක කියන්නේ මගේ ඇහැ උරුල්ලා තියෙන විදිහ. මම ගොඩක් කරලා ස්ට්‍රීට් ෆැෂන් පැත්තේ වැඩ කරන හින්දා මම සාමාන්‍යයෙන් ඔය ටෝන් එකට කැමති පොඩි ඩල් ටෝන් එක. හරි before after ඉතින් after. හරි. ඊට පස්සේ දැන් හිතන්න තා පොඩි මෙහෙම පොඩි ට්‍රික් එකක් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ගාව ලෙන්ස් එකක් තියෙනවා කියලා ඉවිල්ලා ඔයගොල්ලෝ ලෙන්ස් එකක් තියෙනවා ඔයගොල්ලෝ ගාව f එක 3.5 තියෙන ලෙන්ස් එකක්. හරිද? එතකොට ඔයාට ඕනේ වෙනවා නිකන් 1.8 එකකින් ගැහුවා වගේ පොඩි ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ වෙනවා. හරිද? හැබැයි ඔයාලා තියෙන 3.5 ලෙන්ස් එකක්. අන්න ඒකට පොඩි වැඩක් තියෙනවා. මෙන්න මේ Lightroom එකෙන් දීලා මෙන්න මේ lens blur කියලා එකක්. මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේක apply කරොත් බලන්න background එකට වෙන වැඩි. පේනවා වෙන වැඩි. මම මේක පොඩ්ඩක් blur amount එක පොඩ්ඩක් වැඩි කරන්නම්. මේ ඔයගොල්ලන්ට බලා ගන්න ලේසි වෙන්න. right? මම before after අපි පෙන්නන්න. මේ දින before මේ දින after. පේනවා. අර පොඩි අන්න අර නිකන් 1.8 එකකින් ගැහුවා වගේ පොඩි වාට පොඩි ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ lens blur කියන එක apply කරලා. ගොඩක් වෙලාට ඔය මම 1.8 එකකින් ගොඩක් ෂූට් කරන හින්දා මම ගොඩක් වෙලාට මෙන්න මේක පාවිච්චි කරලා සාමාන්‍ය පොඩි බ්ලර් එකක් දෙනවා ෆොටෝග්‍රාෆ් එකට. එතකොට හරි ලස්සනයි මේ ෆොටෝග්‍රාෆ් එක. හරිම ලස්සනයි මේ ඕක ඇප්ලයි කරාට පස්සේ. හරි ඔය වැඩි කරගන්න පුළුවන්. මෙතන සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ නිකන් try කරලා බලන්න. එතකොට lens blur එකෙන් ඔන්න ඔය වැඩි කරගන්න පුළුවන්. හරි තව පොඩි ට්‍රික් එකක් තියෙනවා ඕකට. මේ බෑග්ග්‍රවුන්ඩ් එක තව චුට්ටක් ඕගොල්ලන්ට නිකන් out of focus වගේ පෙන්වන්න ඕනේ. හරිද? ඒකට කරන්න පුළුවන් වැඩක් තියෙනවා තව ට්‍රික් එකක්. මෙන්න මෙතන තියෙනවා මම අර කලින් කිව්ව මාස්කින් එක. right? මෙන්න මේකට යනවා. ගිහිල්ලා මම තෝරගන්නවා බෑග්ග්‍රවුන්ඩ් එක. හරිද? බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගෙන එන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් එකට. පොඩකින් මෙන්න මෙතන ඉෆෙක්ට් එක තියෙනවා. හරි. මේක ඇතුළට එනවා. අන්න ටෙක්ස්චර් එකයි ක්ලැරිටි එකයි තියෙනවා. බඩු තියෙනවා මෙතන. දැන් මම කරන්නේ ක්ලැරිටි එක මම පොඩ්ඩක් අඩු කරනවා. මොන වැඩි බලන්න.
පේනවද? ක්ලැරිටි එක මම අඩු කරලා දානවා මෙතනින්. පේනවනේ වෙන වැඩි. තව චුට්ටක් අර බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් වොෂ් වෙලා යනවා වගේ පොඩි ඉෆෙක්ට් එකක් එනවා. හරි. හරි. පේනවද? තව චුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් එක ගියා. මේ මෙන්න මේ වැඩේ තව සාර්ථක වැඩක්. ඕගොල්ලන්ට ලොකුවට සල්ලි නැත්තම් වියදම් කරගන්න මෙන්න මේකෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. right. ඔන්නෝක හොඳ තව වැඩක් ඔප්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ආයි බලමු before after. බලන්න background blur එකේ වෙනස හොඳේ මේ. බලන්න කොයිතරම් දැන් මෙන්න මේ ඔරිජිනල් ෆොටෝ එකේ මේ පොඩි ලයිට් පැච් ටික හරි ඇහැට අමාරුයි. මෙන්න මේ හරිය බලනකොට. හැබැයි අපි background blur එක දාලා lens blur එක දැම්ම ගමන් බලන්න අන්නේ ඇහැට අමාරු පොඩි අර නලියන ගතිය වගේ එක නැති වෙලා තියෙන්නේ මේ පේනවා. මේ දැක දැන් කලින් එකට වඩා හොඳ පැහැදිලි. හරි දැන් අපි මෙන්න මෙතන ඇඩ්ජස්ට්මන්ට් ටික කරගත්තා. ඊට පස්සේ තියෙනවා අපි color mixer. හරි මෙන්න මේක ඇහෙන වැදගත් කෑල්ලක් මෙන්න මේක. හරි. හරි ඔන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ HSL hue saturation luminance කියන එකට ආවට පස්සේ මෙන්න මේකේ තියෙනවා hue කියලා එකක් තියෙනවා saturation කියලා තියෙනවා luminance කියලා එකක් තියෙනවා. මෙන්න මේක ගන්න තමයි යන්න අර ඔයගොල්ලන්ට HSL කියලා එකක් දීලා තිබ්බේ. right හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන එකක් තමයි ස්කින් ටෝන් එක ගත්තාට පස්සේ ස්කින් ටෝන් එකට සම්බන්ධ වෙන කලර්ස් දෙකක් තියෙනවා. මේ කලර්ස් දෙක තමයි මූලිකවම ස්කින් ටෝන් එකට සම්බන්ධ වෙන්නේ. ඒක තමයි ඔරේන්ජ් එකයි රෙඩ් එකයි. right. එතකොට ඔය දෙක කෙලින්ම ස්කින් ටෝන් එකත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. මම මේක ඔයගොල්ලන්ට නිකන් පෙන්නන්න මේ සැචුරේෂන් එක අරගෙන මම ඕල් එක දාගන්නම්කෝ. හරි හරි මෙන්න මේ සැචුරේෂන් කියන එක. මේක අරගෙන ඉවරලා ඔරේන්ජ් එක මම වැඩි කරනකොට බලන්න ස්කින් ටෝන් එක දිහා. බලන්න. මේ ඔයාලා දැන් හිතන්නකෝ දැන් මම මෙතනදී කරපු වැඩේ බේසික් එකේදී ඇතුළට ගිහලා මේ ටික මම මේ සැචුරේෂන් අඩු කරලා ඉවරලා පොඩ්ඩක් ඩල් කරානේ. මේ ෆොටෝග්‍රාෆ් එක ඩල් කරා. හරිද? මට ආපහු ඕන්නම් මේ කලර් මික්ස් එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ සැචුරේෂන් කියන එකේ ඔරේන්ජ් එක ඉස්සුවොත් අර ඩල් වෙච්ච ස්කින් ටෝන් එක චූට්ටක් ගන්න පුළුවන් මේ වෙනවා. මේ හරි ලස්සන ටෝන් එකක් ආපහු අපිට ගන්න රිකවර් කරගන්න පුළුවන් මේ. ඒක. හරි. ඊට පස්සේ සැචුරේෂන් එක අපි පර්පල්. හරි. හරි දැන් බලමු මේ ෆොටෝ එක ගත්තොත් එහෙම මේ HSL කියන එක ඇවිල්ලා ආවට පස්සේ මේ ෆොටෝ එක ගත්තොත් ඕගලන්ට පේන කලර්ස් මොනවද මේ ෆොටෝ එකේ? කොළ පේනවා. ඊට පස්සේ දුඹුරු පාටක් තියෙනවා. රෝස පාට තියෙනවා. ලිප් එකේ පොඩි රතු පාටක් තියෙනවා. හරිද? දැන් අපි මේ HSL කියන එක ගත්තොත් එහෙම බලන්න HSL එකේ තියෙනවා මේ මෙතන තියෙන පාට ඔක්කොම නැහැ. හැබැයි මූලික පාට ටිකක් තියෙනවා මෙතන. රතු hue කියන එක තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේක අර මම ඒකු ටියුට් එක කියව ගත්තා නම් දැන් ඔයගොල්ලන්ට වැඩේ තේරෙනවද? hue කියන එක ගත්තා මොකද්ද hue කියන්නේ? ඒ ටියුට් එක ඔක තිබ්බා. hue කියන්නේ අපි දන්නවනේ පාටවල ටික දන්නවනේ. හරිද? මූලික වර්ණ. හරිද? ඒ කියන්නේ hue කියන එක ගත්තාම මූලික වර්ණ කියන එකට වඩා hue එක කියන්නේ පැහැය කියන එකනේ. ඒ කියන්නේ අමිශ්‍ර වර්ණයක්. ඒ කියන්නේ ඒ පාටට කළු එකතු වෙලත් නැහැ, අලු පාට එකතු වෙලත් නැහැ.
සුදු පාට එකතු වෙලත් නැහැ. අමිශ්‍ර ඒ කියන්නේ පියෝ ටෝන් එක ඒක. දැන් අපි රෙඩ් එක ගත්තට පස්සේ රෙඩ් එකේ තියෙන ඒ රෙඩ් එකට අදාළ පැහැයවල් ටික තමයි මෙතනදී වෙනස් වෙන්නේ. හරිද? අපි දැන් මේ රෙඩ් එකේ සැචුරේෂන් අඩු වැඩි කරොත් මොකද්ද වෙන්නේ? රතු පාට කියන පාට නැති වෙලා යනවා. හරිද? මෙතනදී පාට නැති වෙන්නේ නැහැ. මෙතන තියෙන පාට රෙඩ් එක වෙන මොකක් හරි පාටකට shift වෙනවා. ඒකයි මෙතනදී වෙන්නේ. හරිද? ලුමිනන්ස් කියන එක ගත්තොත් එහෙම රතු පාට කියන එකේ මේක මේ පැත්තට ඇද්දොත් එහෙම රතු පාට එක කළු පාටට හුරු වෙනවා. මේක මේ පැත්තට ඇද්දොත් එහෙම ලයිට්නස් එක සුදු පාට ගතිය මෙන්න මේකෙදි වැඩි වෙලා යනවා. හරිද? හරි. දැන් නිකන් මං ඉස්සෙල්ලා කිව්වනේ ස්කින් එකට අදාළ පාටවල් දෙක තමයි ඔරෙන්ජ් එකයි රෙඩ් එකයි. හරිද? දැන් අපි බලමුද ලුමිනන්ස් එකේ ඔරෙන්ජ් එකයි රෙඩ් එකයි වැඩි කරලා. බලමු. හරි. මොකද්ද වෙන්නේ? ස්කින් එක මොකක්ද වෙන්නේ? ස්කින් එකේ විතරක් සහ ස්කින් එකට ඒ ඔරෙන්ජ් කියන එකට අදාළ පාටවල් ටික ඔක්කොම ටික මේ පොඩ්ඩක් විතර අපිට ලයිට් කරලා ගන්න පුළුවන්. පේනවා. අපි රෙඩ් එක අඩු වැඩි කරොත් බලන්න ඩ්‍රෙස් එකේ පාට මේ යනවා. සහ ලිප් එකේ කලර් එක යනවා. අපි මේක මැදට තියාගමු. හරි. හිතන්න මේ ඩ්‍රෙස් එකේ පාට පොඩ්ඩක් විතර අඩු කරගන්නයි ඕනේ. දැන් බලන්න මම මේකේ ඩ්‍රෙස් එකේ පාට මම මේක ඇද්දලා පස්සේ ඩ්‍රෙස් එකේ පාට චුට්ටක් විතර මේ ඩ්‍රෙස් එකේ ලයිට් ගතිය පොඩ්ඩක් අඩු වෙනවා මේ. හරි. ඊට පස්සේ අපි මෙතන කොළ පාට ගමු. කොළ කහ හැම තියෙනවා. අපි සැචුරේෂන් ගමු කොළ එකේ. කහ එකේ සැචුරේෂන් ගමු. මොකද වෙන්නේ බලන්න. කහ වලට අදාළ ඒ කහ වර්ණේ ඔක්කොම නැති වෙලා යනවා මේ. සැචුරේෂන් එකට ආවට පස්සේ සන්තෘප්තයි කහ කියන එක මැක්සිමම් කහ එකේ තියෙනවා මේ. කහ උපරිම කහ එකට යනවා. උඩ අපි ගත්තොත් ග්‍රීන් එක. ග්‍රීන් එක අඩු වැඩි කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ HSL hue saturation ලුමිනන්ස් කියන එකට ආවට පස්සේ අපිට පුළුවන් රතු තැඹිලි ඊට පස්සේ කහ නිල් ඒ වගේ පැහැය කියන එක hue එක වෙනස් කරන්න. හරිද? සැචුරේෂන් එකට ආවට පස්සේ අපිට පුළුවන් ඒකෙදි අපි කියන සැචුරේෂන් එකට කියන්නේ ඒ වර්ණේ සම්තෘප්තභාවය. ඒ කියන්නේ ඒකේ තියෙන උපරිම කලර් එක අපිට පෙන්වන්නත් පුළුවන්. ෆුල් රෙඩ් එකෙන් පෙන්වන්නත් පුළුවන්. පියෝ ටෝන් එකෙන්. එහෙම නැත්නම් අපිට ඒක ටෝන් එක අයින් කරලා දාන්නත් පුළුවන්. රතු පාට කියන එක. මේකට ගත්තාම මේ ලුමිනන්ස් එකේදී ඇත්තටම මේකෙදි මේ රතු පාට එකේ ආලෝකමත් බව කියන එක අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි මෙන්න මේ HSL කියන ස්ලයිඩර්ස් ටික වැඩ කරන්නේ. මෙන්න මේ ටික ඔයගොල්ලෝ පස්සේ බලන්න. මේ කියන පොයින්ට් කලර් කියන්නේ අපිට මෙතන දීලා ඉවරලා එක කලර් එකක් තෝරගෙන ගත්තට පස්සේ මෙතන පොයින්ට් කරාට පස්සේ සාම්පල් කරාට පස්සේ ඒ කලර් එක මෙන්න මෙතන පෙන්වනවා. හරිද? කරාට පස්සේ දැන් මෙතන ස්කින් ටෝන් එකට සම්බන්ධ පාටවල් ටිකනේ ආවේ මේ. අපිට මෙතනදී මේ අදාළ ටෝන් එක මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. ලුමිනන්ස් ඇඩ් කරලා මේ වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙහෙම වැඩි කරද්දි මෙතන රතු වුණා. ඇයි ඒ? මොකද කේස් එක? මෙන්න මේවට කියන්නේ අපි ක්ලිපින් කියලා කියන්නේ ක්ලිප් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන මේ පික්සල්ස් වල තියෙන ඩීටේල් ටික ඔක්කොම ලොස්ට් වෙනවා. හරි නැති වෙලා යනවා. ඕක මට ඒක දැන් මතක වෙච්ච එක හොඳයි. මම ඒක කියන්නම්. අපි exposure එක ඕගොල්ලෝ චුට්ටක් බලන්න මේ මැෂින් එකේ පොඩ්ඩක් පොඩි ස්ලෝ සීන් එකක් තියෙනවා හරිද? ඕගොල්ලෝ මෙන්න මේ
highlight shadow exposure කියන ස්ලයිඩර් එක අදිනකොට ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ alt නැත්නම් option එක press කරගන්න. හරිද? press කරගෙන ඕගොල්ලෝ මේ shadow එක හරි white හරි මොකක් හරි මේ මෙන්න මේ sliders අදිනකොට ඕගොල්ලන්ට black වෙලා මේ black එක අදිනකොට white වෙලා පෙන්නන්නේ. හරිද? දැන් මම මේක මෙන්න මේ හරියට පේනකොට ඕගොල්ලන්ට පේනවද මේ පාට වෙනස් වෙලා යනවා, කළු පාට වෙලා යනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපි මෙන්න මේ හරියට black එක අදිනවා කියලා කියන්නේ මෙන්න මේ හරියට details ටික මොකද වෙන්නේ වැඩි? අර මම කිව්වේ clip වෙලා යනවා කියලා කිව්වේ, නැති වෙලා යනවා කියලා කිව්වේ. මම alt හරි option එක හරි ඔබාගෙන මේ black එක අඩු කරොත් ඕගොල්ලන්ට පෙන්නනවා clip වෙන්න පටන් ගන්න තැන් ටික. මම මෙන්න මේ හරියට අද්දා කියන්නේ මෙන්න මේ හරිය කියන්නේ දැන් ඒ කියන්නේ අපිට ඇහැට තේරෙන්නේ නැති වුණාට මේ හැම black pixel එකකම detail එකක් තියෙනවා. right? අපිට ඇහැට තේරෙන්නේ නැහැ ඕක. හැබැයි මම මේ option එක press කරගෙන මේක black එක මේ පැත්තට ඇද්දොත් black එක පල්ලෙහාට ගේන්න පටන් ගත්ත ගමන් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය highlight කරලා පෙන්නන්නේ මොකක්ද දන්නවද? අන්න detail ටික lost වෙන්න පටන් ගන්නවා කියලා. මේ හරියට එනකොට මෙන්න මේ හරිය full black. ඒ කියන්නේ ඒ ටික clip වෙලා තියෙන්නේ. මේ අන්න ඒක හොඳ option එකක්. ඒක ඔයගොල්ලෝ edit කරද්දී පාවිච්චි කරන්න keyboard එකේ alt එක නැත්තම් option එක ඔබාගෙන මෙන්න මේ ටික වෙනස් කරලා බලන්න. අන්න ඒ clip වෙන්න පටන් ගන්න තැන් ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි කියන්නේ අර ඒ අදාළ තැනින් නිශ්චිත තැනකින් ඔයගොල්ලන්ට නවත්ත ගන්න පුළුවන්. මෙන්න මෙතනදී හැම පික්සල් එකකම data තියෙනවා. ලොවෙත් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට ඇහැට තේරෙන්නේ නැතුණා ඩීටේල් තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන color grading එක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්නම්. කට්ටියට නිදිමත එහෙම නැහැ නේද? තව ටිකක් තියෙනවා ඒකයි. දහය නෑ නිදිමත නෑ කාට. හරි. 10ක් 15ක් විතර ගිහිල්ලා තියෙන්නේ. හරි. අවුලක් නැහැ. මම කියන්න යන්නම්. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕනම ෆොටෝ එකක තියෙනවා highlight areas. ඒ කියන්නේ light එක වැඩි තැන් තියෙනවා. ඊට පස්සේ shadow තැන්, අඳුරු තැන් තියෙනවා. ඊට පස්සේ mid tones තියෙනවා ඕනම photograph එකක. හරිද? එතකොට අපිට මෙන්න මේ color grading කියන එක ඇතුළට ආවට පස්සේ කරන්න පුළුවන් වැඩේ තමයි දැන් මේ තියෙනවා මේක තියෙන මේ wheel එක highlight wheel එක. හරිද? මේ wheel එක අපි මේ පැත්තට කොයි හරි පැත්තකට එළියකට ඇද්දොත් බලන්න මේ පොඩි ටින්ට් එකක් නිකන් බලන්න මේ පැත්තේ ඉඳලා මේ කහ පාට ඒරියා එකට මම ඇද්දොත් කහ පාට ටින්ට් එකක් එනවා. මේක ආයේ මම වටේ කරවගෙන ගියොත් මේ කොළ පාට, නිල් පාට මේ highlight areas වලට මෙන්න මේ ටින්ට් එක ඇඩ් වෙනවා. හරිද? මේ ටින්ට් එකක් තියෙනවා. right? මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම් මේ වගේ. ඒකනේ මෙතනට ඇද්දාම කොළ පාට වැඩියෙන් ඇප්ලයි වෙනවා. මෙන්න මෙතනට ඇද්දාම මෙන්න මේ මැද සෙන්ටර් එක ගාවට ඇද්දාම කොළ පාට එක අඩුවෙන් ඇප්ලයි වෙනවා. රයිට්. මම මෙතනට මම මේ හරින් තියාගන්නම්. ඒ කියන්නේ දැන් highlight areas වලට පොඩි කොළ tint එකක් ඇඩ් වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ shadow අඳුරු තැන් ටික. දැන් මම මෙතනින් අඳුරු තැන් ටිකට මම ඇඩ් කරනවා පොඩි බලමු. සෙට් වෙන කල එකක් බලමු. අපි නිකන් හරි පොඩි මේ දම් මේ වගේ පාටක් තියෙමු නිකන් රෝස පාට රුරු එකක්. හරි පොඩි ටින්ට් එකක් ඇඩ් කරගන්නවා shadow වලට. right mid tones. mid tone එකට දාගන්නම් මම පොඩ්ඩක් කහ පැත්තට. නෙමෙයි මෙන්න මේ පැත්තට දාගන්න. හරි. හරි. මෙතනදී කරන්නේ වර පොඩ්ඩක් ලයිට් ගතිය වැඩි කරන එක මම මේකෙන් කරන්නේ. හරි. හරි. දැන් ෆොටෝ එක චුට්ටක් අවුල් වෙලා තියෙන ගණන් ගන්න එපා. ඒ කියන්නේ මේක පොඩි වෙලාවක් කරන් කරන්න ඕනේ වැඩක් හොඳේ. මේකෙදි අදාළ ඒරියාස් වලට
ඔයාලට ලස්සන ටින්ට් එකක් දෙන්න පුළුවන්. නිකන් බලමු පොඩ්ඩකින්. ආ රයිට් මෙතනට යමු. හරි මම නිකන් බිෆෝ ආෆ්ටර් එකක් බලන්න. මේ දිනේ කලර් ග්‍රේඩ් එකක් දාන්න කලින් ඇප්ලයි කරන්න කලින් මම මේ කලර් ග්‍රේඩ් එක එන්නම ඇකියුරේට් හැදුවේ නෑ හොඳේ. මම නිකන් අදහසක් පෙන්වන්න විතරයි. මේ කලර් ග්‍රේඩ් එක චූටි එකක් දාලා දැක්කද? හරි චූටි තව පොඩි ලස්සන පොඩි අමුතු ගතියක් මේකෙදි ඇඩ් කරන්න පුළුවන් තේරෙනවද? කලර් ග්‍රේඩින් එකේදී. ඒ කියන්නේ කලර් ග්‍රේඩින් එකේදී ඇත්තටම කරන වැඩේ තමයි මම අර කිව්ව highlight area, shadow area, mid tones වලට පොඩි tone එකක් දානවා අපි. පොඩි tint එකක් එකතු කරනවා. කරාට පස්සේ අර අපි කියන්නේ ෆිල්ම් ලුක් එක කියලා වගේ එකක්. හරි සමහරකට අංගේ ෆිල්ම් ලුක් එක වගේ පොඩි අමුතු ලස්සන ටෝන්ස් ගන්න පුළුවන්. දැක්කද දැන් ඔයාලට පේනවද? මන්ද නෑ මට මේකට වඩා මෙන්න මේ කලර් ග්‍රේඩ් එක තමයි ඊට පස්සේ මේක ලස්සනයි වගේ මට. මේක මට එකක් එහෙම එකක් තියෙනවා. දැන් මගේ ඇහැට මට නිකන් ලස්සනයි වගේ එක. මේක නිකන් අපි හැමෝම දකින්න එක. මේක පොඩි කොළ පාටක් එක්ක පොඩි අමුතු කා පාටයි කොහොම පොඩි අමුතු ඉෆෙක්ට් එකක් තියෙනවා. right මේ දැක්කද? ඔන්න ඔය කලර් ග්‍රේඩ් එකෙන් ඔන්න ඔය වැඩේ කරගන්න පුළුවන්. හරි තව මේකේ වැදගත් කෑල්ලක් තියෙනවා මම ඒක දාන්නම් මෙන්න මේ කස්ටමයිස් එකේ මම එන්නම් ඩීටේල්ස් එකට මම ඒක ඔන් කරගන්නම් හරි දැන් අපි සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් එඩිට් කරනකොට අපි පොඩ්ඩක් ෆොටෝ එකට ඩීටේල්ස් අපි ඇඩ් කරනවා නේද? ඒ කියන්නේ Facebook එකේම දැම්මම සමහරක් වෙලාවට ක්වොලිටි පොඩ්ඩක් ලොස් වෙනවා වගේ. අපි චුට්ටක් විතර ඩීටේල් වැඩි කරලා ඉල්ල අප්ලෝඩ් කරනවා නේ හිටපු ගම. හරිද? එතකොට අපිට තියෙන ගැටලුව තමයි ඩීටේල් වැඩි වෙනවා තමයි. හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණයට ඩීටේල් වැඩි කරගන්නේ කොහොමද කියලා එකක් අපිට බලන්න වෙනවා. රයිට්? එතකොට අපිට පොඩි කරන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් උතන තියෙනවා. ඔය වැඩි. හරිද? ඔගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ මාස්ක් එක කියලා තියෙනව නේද? දැන් මේ මාස්ක් එක නිකන් ඇද්දට මුකුත් පෙන්වන්නේ නැහැ. හරිද? මේ මාස්ක් එක ඔප්ෂන් එක ඔබාගෙන ඕල්ට් එක නැත්නම් ඔප්ෂන් එක ඔබාගෙන මාස්ක් එක එබුවොත් බලන්න මේ පොඩි මෙහෙම ගෝස්ට් ඉමේජ් එකක් වගේ එකක් එනවා. හරිද? මෙන්න මේකේ කතන්දරය මෙන්න මේකයි. හරිද? දැන් මේ ඔප්ෂන් එක ඔබාගෙන මම මාස්ක් එක අදිනවා දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට මෙහෙම අදිනකොට ඕගලන්ට පේනවාද සුදු පාට ඒරියා තියෙනවා කළු පාට ඒරියා තියෙනවා. මේකේ තේරුම තමයි අපි දැන් ඩීටේල් වැඩි කරොත් ඩීටේල් වැඩි වෙන්නේ ඔන්න ඔය සුදු පාට ඒරියාකට අදාළව විතරයි. කළු පාට ඒරියා තිබ්බොත් ඒ කියන්නේ මෙන්න මේ ඒරියා තිබ්බොත් අන්න ඒරියාස් වල ඩීටේල් වැඩි වෙන්නේ නැහැ. රයිට්? ඇඳුමේ දැන් මෙතන පොඩි පොඩි ලයින්ස් අරේ මේ පේන්නවනේ මේ ඇඳුම සම්පූර්ණ මේ ටික ඔක්කොම පෙන්නනවා. රයිට්? මම ඩීටේල් වැඩි කරොත් ඔන්න ඔය සුදු පාට හැමතැනම සුදු පාට තියෙන හැමතැනම ඩීටේල්ස් වැඩි වෙනවා. කළු පාට තැන් වල ඩීටේල්ස් වැඩි වෙන්නේ නැහැ. අන්න ඒකයි ඔගේ තේරුම. රයිට්? එතකොට මම මේ ගානට දාලා ඩීටේල් වැඩි කරොත් මේ ගානට මාස්ක් එක තියාගෙන ඩීටේල් වැඩි කරොත් මුළු ෆොටෝග්‍රාෆ් එකෙම ඩීටේල් වැඩි වෙනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ අපිට. අපිට කරන්න ඕනේ මෙන්න මේ එජස් වල. හරි මෙන්න මේ එජස් වල තමයි සාමාන්‍යයෙන් ඩීටේල් එක වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ හරිය ඉඳලා ඩීටේල් එක වැඩි කරොත් මේ ස්කින් එකේ මෙන්න මේ හැමතැනම ඩීටේල් වැඩි වෙනවා. පුළුවන් තරම් අපි කරන්නේ ස්කින් එක පොඩ්ඩක් පුළුවන් තරම බේර ගන්නවා. හරිද? බේරගෙන මේක zoom කරන්න. හරි මම මේ හරියට විතර ගන්නවා. හරිද? එතකොට මුළු ස්කින් එකටම ඩීටේල් ඇප්ලයි වෙන්නේ නැහැ. රයිට්. මම දැන් ඩීටේල් එක මම පොඩ්ඩක් වැඩි කරලා බලන්න. ඕගලන්ට පේනවද? ඩීටේල් එක ඇප්ලයි වෙනවා පේනවද? දන්නේ නැත. බලන්න හැදියා. හැදියා බලන්න. ඇයි පියාටුවේ දිහා බලන්න. මේ අපි නිකන් මේ හරිය ගමු ඩීටේල් එක ඇප්ලයි වෙලා නැති තැනක් ගමු.
අපි ගමු මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය බලන් බලමු. මේ ඩීටේල් එක වැඩි කරාට ඔන්න ඔය හරිය ඩීටේල් ලොකුවට වැඩි වෙන්නේ නැහැ පේනවා. හැබැයි මෙන්න මේ බලන්න ඇහි බැම. ඇහි බැමයි මෙන්න මේ හරියයි බලන්න හොඳේ. මම මේක ආපහු ප්‍රෙස් කරනවා බලන්න ඇහි බැම ටික සුදු